Net FM මේ ගන්දි මාත්‍යෝ මේ දිනමන පත්තරේ මේ අර අපේ ක්‍රිකට් බලු ටික මේ අරන් එන්න වෙච්ච හින්දා මේ හින්ත මාතර පත්තරේ පොඩ්ඩක් අල්ල ගන්න කියලා කිව්වා. ඒකයි මේ දිනමන පත්තරේ අරන් එන්න බැරුනේ. මේ දිනමන පත්තරේ ප්‍රධාන සිරස්තලයේ තියෙන යුද හමුදා ප්‍රහාරයෙන් ප්‍රභාගේ පුතාට බරපතලයි. ඊට උඩින් තියෙන ප්‍රභාකරන්ගේ දොස්තර කොටි වෙඩි පහරින් මරුට චන්දන චණ්ඩි වුණොත් දැඩි දඬුවම්. එයා හිරේනේ. චණ්ඩි දැන් මේ ඉතින් බලමු නේද? ඔව්. දැන්ටම චණ්ඩි කම්පාන කට්ටිය ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා තින්නේ. ඔහොම චණ්ඩි කතා කිව්වට එතුමා චණ්ඩි මර්ධනය කරන්න පුළුවන් වේද කියලා නේ. ඔව්. සටන් විරාමයක් නැහැ. පලා යන ජනතාවගේ ආරක්ෂාවට තුවක්කු නිහඬ වෙයි. කොටි පණ බේර ගන්න අලුතින් පස් බැම්මක් බඳිදී 58 සේනාංගයේ ආරක්ෂක කලාපය ආසන්නයේ කියලා තියෙනවා. පිටරට ඇතම් දෙමළ සංවිධාන අපේ ආර්ථික මිනින්දමන් හදනවා කියලාත් කෙහෙලි නමුක් කළ මහත්තයා කියලා තියෙනවා. ඒකම විපක්ෂය ගෙන යන ප්‍රචාර බොරු රජයේ සේවකයන් බඳවා ගැනීම අත්හිටුවා නැහැ කියලාත් කියනවා. රජයට පවරාගත් වතු තුනකින් භාණ්ඩාගාරයට රුපියල් ලක්ෂ 510ක්. වතු නිකන් කුණු කොල්ලේට දීලා දැම්මනේ කාලයක්. දැන් මේ ඒව ආයේ නගා සිටවලා ගන්නවා. මේ බොහොම හොඳ දෙයක්. ඒක මහරගම මොහොමගම ශ්‍රී ලංකා ඉන්දාස්පක් සංවිධායක දූර වෙනසක් නැහැලු. නැත්නම් ඔය කියලා නේ. මේ උතුරු මිතුරු අන්තර්ජාල ලිපිනය කියලා දාලා තිනවා. මේ යාල් දේවි මේ දැන් මේ අපේ මුත්තයා මුරලිදරන් මහත්තයා මේක පටන් ගත්තනේ. දැන් මේ කොහොම හරි මේ කෝච්චි පාර හදන්න ඕනේ දැන්. මොන ක්‍රමයකින් හරි හදන්න ඕනේ. ඉතින් මේකට දායක වෙන්න මේ උතුරු මිතුරු අන්තර්ජාල ලිපින දැන් මේ අන්තර්ජාල ලිපින කිව්වම දැන් ඇත්තටම අපිට විදේශ විනිමය ඕන කරලා තියෙනවානේ. මම මේ වැඩක් කියන්නේ නැහැ පිට රටවල අහගෙන ඉන්න කට්ටියටත්. අපිට කොක්කෙන් නැත්තම් කෙක්කෙන් හරි වැඩේ කරන්න ඕනේ. අපේ රටට ඩොලර් අවශ්‍යයි. දැන් අපේ රටේ හුඟක් වෙබ් අඩවි වල මේක මේ ඉංග්‍රීසි වලින් කියන්න බෑ. මම ඒකින් ඉංග්‍රීසියෙන් කියන සිංහලෙන් කියන්න. හරිද? මේ වෙබ් අඩවි වල මේ ඔය එක එක දැන්වීම් ආයතන වල දැන්වීම් පළ කරලා තියෙනවා. නේද? ඒ හුඟක් අය දන්නේ නැහැ දැන්වීම් බැලුවම අපේ රටට මේ ඩොලර් හම්බ වෙනවා. ඔව්. නේද? අපේ රටේ නම් ඒ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ මට මේ පරිගණක තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙක් කිව්වේ මේක කියන්න කියලා. ඉතින් විශේෂයෙන් පිට රටවල ඉන්න කට්ටිය අපේ රටේ ඉන්න කට්ටියන් මේ වෙබ් අඩවි බලන ගමන් මේ ඔය දැන්වීමුත් බලන්න. ඒ දැන්වීම් බැලුවම අපේ රටේ ඩොලර් වෙනවා. නේද? එක එක නම් වලින් ඔය දැන්වීම් පළ කරලා තිනවා. මේ ඉතින් මම මේක මේ කියන්න කියලා හිටියේ ඒක කරන්න. එතකොට මේ දැන් අපේ රට මේ ඩොලර් හිඟයකට මුණ පාලා තියෙන එකේ සතෙන් සතේ හරි කමන්නේ නේද? එකතු වෙනවනේ. මේ ඊළඟට අපි බලමු අතුල් පිටු දිනමන පත්තරේ ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ ප්‍රධාන සිරස්තලයේ කිව්වා අපි අතුල් පිටු වලට ගිහිල්ලා බැලුවම මේ මුග කාලෙකින් මේ අපි දන්න කියන මහත්තයෙක් සම්මුඛ සාකච්ඡාවක් දීලා තිනවා. මේ ජෙනරාල් යාපන හිටපු ආඥාපති සුනිල් ඩී තෙන්නකෝන් මහත්තයා. රන් විරාම සමයේදී එතුමා තමයි යාපන ආඥාපති වෙලා හිටියේ. මේ මම හිතන්නේ එහෙ ජනතාවත් එක්ක බොහොම හොඳින් ගනුදෙනු කරුවා සුනිල් මහත්තයා. ප්‍රභාට සගයන්ට දිවිනසා ගැනීම හැර වෙනත් විකල්පයක් නැහැ කියලා සුනිල් ඩී තෙන්නකෝන් මහත්තයා කියලා තියෙනවා. ත්‍රස්තවාදයට මූල බීජය වුණේ බලය ප්‍රමාණාත්මක විදිහට නොබෙදී යාම මේ අඩුපාඩුව මම යාපනයේ හා දෙමළ සමාජයේ බුද්ධිමත් අය සමීපව ඇසුරු කරනවා. ඒ එක්කෙනෙක්වත් වෙනම රටක් ඊළාම් දේශයක් ඉල්ලන්නේ නැහැ. ඒ අය අපිත් එක්ක එකට ඉන්න සූදානම්. මේ අය ඉල්ලන්නේ සාධාරණ දේශපාලන විසඳුම් සහිත බලය බෙදීමක්. ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙල දැන්ටමත් නැගෙනහිර ප්‍රදේශයෙන් ආරම්භ කරලා තියෙනවා කියලා මේ සුනිල් තෙන්නකෝන් මහත්තයා මේ කියලා තියෙනවා. මේ වෙද්දි සරන් බිමේ කොටු වෙලා ඉන්න කොටි 나යකයා ඉරණම මොන විදියට විසඳෙයිද? එතකොට කියනවා ප්‍රභාකරන් අවුරුදු 30කට අධික කාලයක් යුද්ධමය අත්දැකීම් තියෙන පළපුරුදු ගරිල්ලා නායකයෙක්. ඔහුගේ හිතේ මේ මොහොතේ විවිධ උපක්‍රම තියෙන්න පුළුවන්. මෙතෙන්දී ප්‍රභාකරන් සටන අතහැරලා පලා යයිද කියලා සමහරව අහනවා. එහෙත් මේ මොහොතේ ප්‍රභාකරන් තමන්ගේ සමාජිකයන් සහ දෙමළ ජනතාව අතහැරලා පැනලා ගියොත් කොටි සංවිධානය ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම මිදෙනවා. ඒක LTT සංවිධානයේ පැවැත්වෙන ඉතාමත් අහිතකර විදියට බලපාන්නේ. විශේෂයෙන්ම කොටි සංවිධානයට මූල්‍ය ආධාර ගලා එන්නේ විදේශගත දෙමළ ජනතාවගෙන්. ඔවුන් ප්‍රභාකරන් විශ්වාස කරන හින්දා තමයි මූල්‍ය ආධාර දෙන්නේ. ප්‍රභාකරන් සටන අතහැරලා පැනලා ගියොත් එයාගේ විශ්වාසය වගේම විදේශ ආධාරات ඇන හිටිනවා කියලා මේ සුනිල් තෙන්නකෝන් හිටපු යාපනයේ ආඥාපතිතුමා මේ කියලා තියෙනවා. අපි ඊළඟට යන් මේ අද ලක්බිම පත්තරේ තිබුණා. ලක්බිම පත්තරේ මම මේ බලන්නේ නෑ ලක්බිම පත්තරේ නෙමෙයි මේ වෙලාව ගිහින් අපි ගුරුදා විග්‍රහය නම් කියමු. ගුරුදා විග්‍රහයේ අද මේ උගුල් ජෝසප් ප්‍රනාන්දු මහත්තයා ලියලා තින්නේ තැල්ලද බෙල්ලද කියලා තමයි කතාව පටන් ගන්න තියෙන්නේ. වර්ෂ 2005 ජනාධිපතිවරණදී පළමු නිල ඡන්ද ප්‍රතිඵලය වූයේ රත්නපුරේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක්. ඒ තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් රනිල් අන්ත පරාජයක් ලබා තිබිනි.
ඒක එච්චර හොඳ ලකුණක් නෙමෙයි. රනිල්ගේ මහින්දගේ ගැප් එක හරි වැඩි. චන්ද්‍ර ප්‍රතිඵල අහමින් සිටි එජාප මන්ත්‍රීවරයෙක් කීවේය. රජයේ සේවකයෝනේ අර චරිතරත්වත්ගේ චක්‍රලේඛයේ මතක තියෙනකන් උන් අපිට ඡන්දෙ දෙන්නේ නැහැ. මන්ත්‍රීවරයාගේ මිතුරෙක් කීවේය. 2005 ජනාධිපතිවරණයේ සිට පමණක් නොව 2004 මහමැතිවරණයේ සිටම ඡන්දයක් තියලා තැපැල් ඡන්ද ප්‍රතිඵලය කියන්න පටන් ගත්තොත් UNP හොදාගෙන යයි. ඉතින් ඡන්ද ප්‍රතිඵල අහන්න UNP කාර්යෝ චරිතට අම්මමෝ නැතුව බණිති. සමහරු ඡන්ද ප්‍රතිඵල අහන්නේ නැතුවම නිදියා ගනිති. මේ පරත් net fm එකෙන් ඡන්ද ප්‍රතිඵල අහන්න පුළුවන් ඈ. ඒකත් මතක් කරනවා මේක මම. අපි 2004 ඉඳලා පරදින්නේ චරිතගේ උලව් චක්‍රලේඛ නිසායි. UNP කාර්යෝ එහෙම කියති. කතාව ඇත්තය. 2002 චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගෙදර යනකොට රටේ ආර්ථිකය තිබුණේ බිඳුවෙනුත් පල්ලෙහාට ගින් ඍණ ගණන් වලය. ඉංග්‍රීසියෙන් නම් කියන්නේ මයිනස් යනවා කියලාය. මේ වෙලාවේ 50 දින ආර්ථිකය බේරා ගන්න රනිල්ගේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල ආරමුදලින් ඔක්සිජන් ඉල්ලුවේය. ඒකට කිව්වේ බෙල් අවුට් පැකේජ් එක කියලාය. බෙල් අවුට් පැකේජ් එකක් දෙන්න කොන්දේස් ගන්නාවක් දැම්මේය. ඒ රාජ්‍ය සේවය කප්පාදු කිරීම එකකි. අනෙක සහනාධාර කප්පාදුවයි. චරිතරත්වද්දේ රාජ්‍ය සේවය කප්පාදු කරන චක්‍රලේඛය නිකුත් කළේය. ඒ කොන්දේසි ඊට කර බෙල් අවුට් පැකේජ් එක අරන් ආර්ථිකයට ඔක්සිජන් ගහන්නේ. ආර්ථිකයෙන් නම් ඔක්සිජන් වැදෙනි. ආණ්ඩුවට ඔක්සිජන් බැස්සේ. කියලා ඔහම ලියාගෙන ඇවිල්ලා අන්තිමට ඉවර කරලා තියෙන්නේ. අද තිබෙන්නේ ලංකාවේ ආර්ථික අර්බුදය ලෝක ආර්ථික අර්බුදයත් එක්ක ගැට ගැහිලා යන සද්දන්ත අර්බුදයකි. IMF එකෙහි බේල් අවුට් පැකේජ් කියන්නේ එවැනි අර්බුදවල දෙන සහනයකි. සහන දෙන්නේ හොඳට රිද්දලාය. රාජ්‍ය සේවය කප්පාදු කරන්න සහන කපන්න කියන්නේ ඒකටය. කොහොමද බේල් අවුට් කියන්නේ හිරයි විලංගුවේ වටන මිනිහෙකුට අපදීමය. IMF එක ලංකාවේ ආර්ථිකය කොට දාගන්න යන්නේ අපදීලාය. ලංකාවේ ආර්ථිකයත් අද වැටලා තිබෙන්නේ හිරේ විලංගුවේ වැටිච්ච ගන්නට. IMF එකෙන් අපදීලා බේරාගත්තට ප්‍රශ්න ඉවරවන්නේ නැත. ඊළඟ මහමැතිවරණය වෙනතෙක්ම ප්‍රශ්නය ඔඩුදුවයි. එහෙම බලනකොට මහමැතිවරණයෙන් බේරෙන්න ආණ්ඩුවට දෙන්න ඇපයක් නැත. ඇපයට දෙනවා නම් දෙන්න වෙන්නේ මහින්දගේ බෙල්ලය. ඒ කියන්නේ මහමැතිවරණයට කලින් ජනාධිපතිවරණයකට යාමය. ආණ්ඩුවේ තැල්ල බේරා ගන්න මහින්ද බෙල්ල දෙයිද නැද්ද කියන්න දන්නේ නැත. හැබැයි තැල්ල බඳින්න නම් බෙල්ල තියෙන්න ඕනේ. මේ අපි බලමු කාටුන් අද අංජනින්ද්‍රිත් මහත්තයා මේ ලග්විම් පත්‍රයට ඇඳපු කාටුන් එකක් තෝරගත්තේ. මේ දවස්වලදී පාත්‍රම තමයි ඇඳෙන්නේ. නේද? එක සූත්‍ර හින්දා පාත්‍රම තමයි ඇඳෙන්නේ. මේ ජනාධිපතිතුමානේ ඉතින් අර මේ පාත්‍රයේ අතේ තියාගෙන පාත්‍රයේ උස්සන් ඉන්නවා කීයක් හරි වැටෙයි කියලා. උඩින් මෙහෙම ප්‍රකාශයක් තියෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් නැහැ. එහෙම කියනවනේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් නැහැ. රංජිත් සියඹලා පිටිය මහත්තයා කියපු ඇමතුමා කියපු ප්‍රවෘත්තියක් උඩින් තියෙනවා. ජනාධිපතිතුමා ඉතින් පාත්‍රයේ උස්සන් ඉන්නවා. එතකොට අර පුරවැසියා ඇවිල්ලා කට තියන් ඉන්න බෑනේ මුන්ට. හරිද? මේ පුරවැසියා ඇවිල්ලා දැන් අර ප්‍රවෘත්තිය දැක්ක හින්දා ජනාධිපතිතුමාගෙන් අහනවා දැන් ඔය ණය ගන්න පොලියටද? එතකොට ජනාධිපතිතුමා කියනවා නෑ බා ජොලියට. හරිය? www.netfm.com වෙබ් අඩවියෙන් ඕනෑම වෙලාවක පත්‍ර මල් යහන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ අපේ ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන්න අපිට කතා කරන්න පුළුවන්. දැන් මම බැට් බෝල ටිකක් අරන් ආවා. හෙටත් මට හම්බෙයි පත්තරේ විකුණන්න ගියාම ගෙවල් වලට 0.773 600 915ට හරි මම පත්තරේ විකුණන්න ආවා. මට හරි බාර දෙන්න. මං ගියා නං පත්තරේ විස්තරේ මල්ලිගෙන් අහගත්තනේ. එහෙනම් උදෙන්ම යන්න මහජන බැංකුවට. අවුරුදු නැකතට මහජන බැංකුව සමග ගනුදෙනු කර උණුසුම් තිලින ලබන්න. ජනහද හඳුනන මහජන බැංකුව. නිදහසේ කතා කරන්න. එයාටෙල් ෂත 49යි මාසික ගාස්තු රුපියල් 49යි.